අද අපි ශාක පත්‍රයක පිෂ්ඨයේ ඇති බව හඳුනා ගමු. මේ සඳහා හරිත ශාක පත්‍රයක්, ජල බීකරයක්, මදිසාර, අයඩින් ද්‍රාවණයක්, තෙපාවක්, බන්සන් 1000ක් අවශ්‍ය වෙනවා. මුලින්ම ජල බීකරයට හරිත ශාක පත්‍රය දමා තම්බා ගන්න. එවිට සෛල අජීවී වෙනවා. පසුව හරිත ශාක පත්‍රය පරීක්ෂානලයකට දමා මදිසාර එකතු කරන්න. මදිසාරවල අඩංගු ශාක පත්‍රය ජල බීකරයක තම්බා ගන්න. අපට පේනවා මදිසාරවල අඩංගු කොළ පැහැති වර්ණය ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ශාක පත්‍රය ජලයෙන් සෝදා ගන්න. සෝදාගත් ශාක පත්‍රය පෙට්‍රි දීසයක් මත තබා අයඩින් බිඳු කිහිපයක් එකතු කරන්න. එවිට අපට පේනවා නිල් හෝදම් පැහැයක් ලැබෙන බව. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් ශාක පත්‍රයේ පිෂ්ඨය ඇති බව. තවත් මේ වගේ වීඩියෝ එකක් නැරඹීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.